Hello guys, welcome back to another video. ඉතින් අද වීඩියෝ එකෙන් අපි වෙලා තියෙන්නේ South Australia Museum එකට. ඉතින් අපි එන ගිහිල්ලා බලමු. ඉතින් අද මම එඩියුකේෂනල් කැටගරි එක යටතේ වීඩියෝ එකක් ඔයාලට අරන් ආවා. පොඩ්ඩක් වීඩියෝ එක දිග වුණත් ඔයා කුතුහලයෙන් පිරික්සා බලන්න කැමති, මේ එන්න ඉන්න නැත්තම් මේ තියෙන දේවල් බලන්න කැමති කෙනෙක් නම් හෝ මේක බලන්න යන්න කලින් අයිඩියා එකක් ගන්න කැමති කෙනෙක් නම් මේ වීඩියෝ එක ඔයාලට ගොඩාක් වැදගත් වෙයි කියලා මම හිතනවා. ඉතින් අපේ ගමන ආරම්භ වන්නේ ශීරපායින්ගේ ලෝකයෙන්. වන අලියාගේ සිට කුඩා ශ්‍රූ සත්වයා දක්වා මෙම ගැලරිය විවිධ මහද්වීපවලට අයත් ශීරපායි විශේෂවල විස්මයජනක විවිධත්වයක් ප්‍රදර්ශනය කරනවා. ඒ සෑම සත්වයෙක්ම පරිණාමය සහ අනුවර්තනය පිළිබඳව කතාවක් අපිට කියාපානවා. ඊළඟට අපි වයිකින් අවදී අභිරහස් පුරාවස්තු ලෙස පිවිසෙනවා. මෙහි ඇති වස්තුූන් ස්කැන්ඩනේවියාවෙන් ඔබ්බට විහිදුණු සංස්කෘතියක් ඇති වයිකිම් නම් නිර්බීත නාවික ජනතා පිළිබඳ දර්ශනය අපට පෙන්නුම් කරනවා. එක වරක් උතුර පාලනය කර ශිෂ්ඨාචාරයක් සමඟ දුර්ලභ හා බලවත් හමුවීමක් කිව්වොත් මං හරියටම හරි. ඊළඟ ශාලාවේ නිශ්ශබ්දතාවේ බිඳ වැටෙන්නේ දැවැන්ත ඇලෝසෝරස් සහ ජලජ සත්වයට සැකිලි වලින් ආභාෂණය ලැබූ නිහඬ විශ්මයෙන්ම පමණයි. අපට ඉහලින් සහ අවට එල්ලා ඇති තල්මසූන්, ඩොල්ෆින් සහ අනෙකුත් සාගර යෝධීන්ගේ උස් නටබුන් සාගරයේ ගැඹුරුම කතා මුමුණයි. මෙහි ඇති සෑම ඇටසැකිල්ලම්ම ස්වභාදාමේ බලය බිඳෙන සුළු බව සහ පුදුමය මතක් කිරීමක් කරයි. අපි කෞතුකාගාරයේ බිම්මහලේ ගමන වඩාත් ගැඹුරු හා ගෞරවනීය අවකාශයක් වන ඇබර්ජීන් ආදිවාසී සංස්කෘතික මධ්‍යස්ථානයෙන් අවසන් කරයි. මේ කෞතුකාගාරයේ හදවත ලෙස සැලකිය හැකි අතර මේ අනෙකුත් කිසිදු සාමාන්‍ය ප්‍රදර්ශන ශාලාවකට වඩා විශාලත්වයෙන් යුතුවේ. මේ ජීවමාන උරුමයක මතකයක සහ තවමත් පවතින සම්ප්‍රදායක ගැඹුරු හඬකි. ඇබර්ජීන් ජනතාව දශක දසලක්ෂ ගණනක් පුරා ජීවිතයක් ගොඩනගා ඇති ලෝකයේ පැරණිම සහ තවමත් පවතින සම්ප්‍රදායක ජනකොට්ටාශයකි. මෙහි ඇති ඔවුන්ගේ උපකරණ, වස්තු විලාසිතා, කලාකෘති හා වාචික කතා ඔවුන්ගේ භූමිය සමග ඇති සන්දීය ආත්මීයත්වය සහ පරම්පරාවන් අතර ඇති අන්‍යෝන්‍ය සම්බන්ධතා පැහැදිලි කරයි. ඔබ මෙහි සිටින විට ඔබ ජීවමාන සංස්කෘතියක් තුළ පියවර තබමින් සිටින බව හැඟෙයි. වෘක්ෂවල හා ගංගාවල පස්වල හා හසෙහි ශබ්දවලින් ඔවුන්ගේ කතාව කියාපාන්නක් වගේ හැඟෙයි. ඇබර්ජීන් ජනතාවගේ කලා නිර්මාණ කතා යම් දේවල් කියනට වඩා ඒවා සවන්දීමකට, හැඟීමකට හා අභ්‍යන්තරයෙන් බැඳීමකට අපිට ආරාධනා කරයි. මෙම මධ්‍යස්ථානය ඇබොරිජීන් ජනතාවගේ මතක පමණක් නොව අනාගතයක් පිළිබඳව වගකීමක් සහිතව ඉදිරියට යන සංස්කෘතිය පිළිබඳව සීකරවන්නකි. ඉතින් පළමු මහලෙන්ද කොටසක් මොවුන්ගේ පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුක්ත සංස්කෘතික මෙවලන් සඳහා වෙන් කොට ඇත. ඉතින් guys ඔයගොල්ලෝ ඩිස්කවරි සෙන්ටර් එකට ආවොත් එහෙනම් මේ තියෙන එක දාන්න හැමදාම ඔය කැරලක් නැහැ තියෙන දවස් වෙලාවල් තියෙනවා. ඉතින් ඒකට ආවොත් එහෙනම් ගොඩක් දේවල් ඒක ඇතුළේ බලන්න පුළුවන්. අපි දැන් ගිහලා බලමු. ඇතුළට මේ TX ස්කල් එක තියෙනවා. ඉතින් මේ එළියේ තියෙනවා මේ කැමරොසෝරස්ගේ මේ ෆීම බෝන් එක. හරිද? මේක මම මේ පෙන්නන්න දැන් මාවත් එක්ක කරලා කම්පෙයාර් කරලා බලලා ඒ ෆීම බෝන් එකේ සයිස් එක කොච්චරද කියලා. හරි. ඉතින් මේකට ආවොත් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඉතින් සතා කොච්චර ලොකුද කියලා අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. මේ අපි යන්නේ බදාදා, සිකුරාදා, සෙනසුරාදා සහ ඉරිදා පමණ විවෘතව පවතින ඩිස්කවරි සෙන්ටර් එකටයි. මේ කුඩා දරුවන්ට පමණක් නොව සෑම වයස් කාණ්ඩයකටම ගවේෂණාත්මක ඉගෙනීමේ අවස්ථාවක් ලෙස සැඳින්විය හැකිය. මෙහි විවෘත ආකාරයෙන් ප්‍රදර්ශනය කර ඇති විද්‍යාත්මක ආශ්‍රිත දේපල, සත්වජීවීන්ගේ උදාහරණ, ජීව විද්‍යාත්මක සාම්පල ක්‍රියාකාරී විශේෂ දැක්මක් ලබා දෙන ආකාරයට සැලසුම් කර ඇත. ඔබට විවිධ සත්ව වර්ග පරීක්ෂා කරන්න හා නිරීක්ෂණ මගින් නව තොරතුරු ගවේෂණය කරන්නත් පුළුවන්. මේ පමණක් නොව මේ හුදෙක් ප්‍රදර්ශනයක්ම නොව විද්‍යාත්මක කුතුහලයේ දිරිගන්වන, සිතැඟි වර්ධනය කරන සජීවී පරිසරයකි. විද්‍යාව විඳිමින් අත්හදා බැලීම තුළින් දැනුම උරුම කරගන්න මෙයින් අවස්ථාවක් ලැබේ. ඩිස්කවරි සෙන්ටර් එක කියන්නේ නරඹන්න, ඉගෙන ගන්න යන වාක්‍ය සත්‍ය කරන තැනක්.
ඔබ මෙහි පිවිසෙන විට ඔබත් විද්‍යාඥයෙකු මෙන් ගවේෂකයෙකුද වේ. දෙවන මහලට පැමිණෙද්දී අපට දැනගැනීමට හැකි වන්නේ විද්‍යාත්මක විශ්මය සහ පුරාවිද්‍යාත්මක ගැඹුරුත්වය එකට ඇතුළත් වූ මෙම භූමිය ඉතිහාසය සහ ඒවට ඇති ජීව විශේෂ පිළිබඳව පුළුල් විග්‍රහයකි. මෙහිදී ඉතියෝලොජි, හර්පෙටොලොජි සහ ඉන්වර්ටිබ්‍රේට්ස් ගැලරි යන තුනම හොඳින් අධ්‍යයනය කළ හැකිය. ඉතියෝලොජි ගැලරියෙහි අඩංගු වන්නේ ඕස්ට්‍රේලියානු හා ගෝලීය වශයෙන් ජීවත් වන මත්ස්‍ය විශේෂයන් සහ ඔවුන්ගේ ජෛව පද්ධතියයි. සාගර මට්ටමේ සිට කුඩා ඇලදොල දක්වා විවිධ වර්ණවලින් දැක්වෙන ජලජ සත්ව විශේෂ මෙහි වටිනා කතා කියාපායි. එමෙන්ම ජීවවිද්‍යාවේ විශාලතම කාණ්ඩය වන අස්ථිපිංජා නොමැති සත්වයින් මෙන්ම උරගජීවීන් විශාල ප්‍රමාණයක් මෙහි පෙන්වයි. ඒවාගේ ජීවිතය, හැසිරීම් රටාවන් හා වර්ධනය පිළිබඳව සරලව පැහැදිලි කරමින් දක්වා ඇති අතර සයින්ටිෆික් රිසර්ච් හා ස්පෙසිමන් ඩ්‍රෝවර්ස් නැත්නම් පර්යේෂණ හා සාම්පල පෙට්ටි සංචාරකයන්ට විශේෂ රසවත් අංගයක් විවෘත වේ. ඔබට විවෘත කළ හැකි ඩ්‍රෝවර් සිස්ටම්ස් මගින් විවිධ කෘමීන්, පලිබෝධකයන් සහ වසර දසදහස් ගණනක් පැරණි වූ සත්වයන්ගේ ජීව සාම්පල වර්ග නැරඹිය හැකිය. මේ සරල ශුද්ධ දේවල් විශ්මිත ලෙස දැක්වීමට හැකියාව සලස්වයි. විශේෂයෙන්ම ළමුන් සඳහා මේ විශිෂ්ට අධ්‍යාපනික අත්දැකීමක් වන නොඅනුමානයි. දෙවන මහලට පැමිණෙනවත් සමගම වටිනා පුරාතන විද්‍යාත්මක සම්පතක් ඔබට දැක ගැනීමට අවකාශය හිමිවේ. එය තමයි එඩියාකරන් ජීව ශිලා වැලි. මෙය ලෝකයේම පැරණිතම බහුකෝෂීය ජීවයන් වන අතර අවුරුදු මිලියන 550කටත් පෙර ජීවය පැවති බවට සාක්ෂි මෙයින් සපයයි. ෆ්ලින්ඩර්ස් කඳුවැටියේ පුරාතන මුහුදු යට වැලි තට්ටුවලට යට වූ මෙම සත්වයන්ගේ අස්ථි, කටු හෝ ඇස් තිබුණේ නැත. නමුත් ඔවුන්ගේ මෘදු ශරීරයන් වැලිගලෙහි හොඳින් සටහන් වී ඇත. මෙහිදී ජීවයන්ගේ සජීවී ආකෘති, අන්තර්ක්‍රියාත්මක තිර සහ සජීවී විශේෂ විකාශන දැක්වෙන අතර ඔබට ආදි සමුද්‍ර ජීව ලෝකයක් අත්විඳීමට මෙයින් හැකියාව ලැබේ. එමෙන්ම මෙහි ඇති පෝලා කලෙක්ෂන් ගැලරි හිදී ඕස්ට්‍රේලියාවේ උතුරු සහ දකුණු කණ්ඩාන්තර ගවේෂණ ඉතිහාසය පිළිබඳව වැදගත් සහ පුළුල් දැනුමක් ලබා ගැනීමට ඔබට හැකියාව ලැබෙන අතර විශේෂයෙන්ම තල්මසුන්ට තම ආහාර වතුරින් පෙරා ගැනීමට ස්වභාව ධර්මයෙන්ම ලබා දී ඇති බේලින් එකක්ද ඔබට දැකගත හැක. මෙම කණ්ඩාන්තර ගවේෂණයන්ගේ ප්‍රධාන පුද්ගලයා වූ සර් ඩග්ලස් මෝසන් ගණිතවේදියෙ ගවේෂකයෙකු මෙන්ම ඕස්ට්‍රේලියාවේ ජාතික වීරයෙක් ලෙසද හැඳින්වේ. ඔබට මෙහිදී මුල්ම හිමරෙදිපිලි, හිම මත ගමන් කළ සලකුණු, ශීත කඳවුරු උපකරණ සහ ද්විතීයක ලිපි සටහන් දැකිය හැක. තවත් විශේෂයෙන්ම ඕස්ට්‍රේලියාව මේ දක්වාත් ඇන්ටාර්ක්ටිකාව තුළ කරන ලද වායුගෝලීය පර්යේෂණ, පෙන්ගුයින් ජීවන රටාවන් සහ අයිස් ගල් පිළිබඳව විශ්ලේෂණ වාර්තා වඩාත් විස්තරාත්මකව විදහා දක්වා ඇත. ධ්වනිය හා දෘශ්‍ය තාක්ෂණයේ භාවිතයෙන් ඔබට හිමතල කුණාටු මෙම කුටියේදී අත්විඳීමට හැකියාව ලැබෙනවා වගේම ඔවුන් එම ගවේෂණ කටයුතු සඳහා යොදාගනු ලැබූ විවිධ උපකරණ රාශියක් මෙහිදී දැක බලා ගැනීමටද හැකිවේ. තවද මෙම ගැලරියෙහි භූමියෙන් හා අභ්‍යාකාශයෙන් ලැබුණු මැණික්, ඛනිජ සහ පාෂාණවල අතිශය විශිෂ්ට එකතුවක් ඇත. UV ආලෝකයෙන් දීප්තිමත් වන ප්‍රභාමය ඛනිජ, විශාල කෝට්ස් ශිලා
සහ අහස් ගල් යන සියල්ල මෙහි දැකගත හැකිවේ. අඟහරු සහ සඳමත ඉපදුණු මීටියරයිට්ස් පවා මෙහි දැකිය හැක. මෙය භූගෝලීය විද්‍යාව සහ වාණිජ්‍ය භාවිතය අතර සම්බන්ධතාවය පැහැදිලි කරයි. උදාහරණයක් වශයෙන් රන්, දුර්ලභ khනිජ සහ ටෙලිෆෝන් උපාංග වල භාවිතය මෙහි දක්නට ඇත. විශේෂ තැන්පත් වූවක් වන්නේ ගවුලර් ක්‍රේටන් එකයි. එය වසර බිලියනයකටත් වඩා පැරණි භූමීය කොටසකි. ඇබෝර්ජීනියල් ජනතාව පවා මෙරළට පැමිණෙන්නට පෙර මෙරට පුරාතන කාලය සතුන්ගේ විශාලතම යුගයකි. එය මෙගාෆෝනා ලෙස හැඳින්විය හැක. මෙහිදී සජීවී අස්ථි පටල හා ආකෘති මගින් ඩීප්‍රෝටඩෝන් වැනි විශාල සතුන්, ප්‍රෝකොප්ටඩෝන් විශාල කැංගරු බදු සත්වීන් සහ මෙගලේනියා නම් දඩයක්කාර ජීවත් වූ විශාල කටුසු ගණයට අය සත්වීන් දැක්වේ. වසර 40,000කටත් පෙර ඔවුන් අතුරුදහන් වුණේ දේශගුණික වෙනස්කම් සහ මිනිසුන්ගේ පැවැත්ම හේතුවෙනි. මෙහි ඩිජිටල් විකාශනය මගින් ඔවුන්ගේ හැසිරීම, ජීවිත විලාසිතාවන් සහ වර්තමාන සත්වයන් සමග සැසඳීමක් බලා ගැනීමට ඔබට හැකියාව ලැබේ. එමෙන්ම මෙහිදී ඔබට පුරාතන ඊජිප්තු අධිරාජ්‍යයේ බිමට මොහොතකට සක්මනක් කර හැක. රාජවංශය, පිරමීඩ, ආගමික චාරිත්‍ර සහ මමීකරණය කරන ලද දේහයන් දැක බලාගත හැක. මෙහි මුළු මිනිස් සිරුරු, මුහුණු ආවරණ, හෙලියෝග්ලිෆ් වලින් සකස් කරන ලද පැපිරස් පත්‍ර සහ පුරාතන ඊජිප්තු ජනතාවගේ පසුජීවන විශ්වාස, ශරීර සත්කාර ක්‍රම සහ උගතුන්ගේ තාරකා විද්‍යාව සහ වෛද්‍ය පිළිබඳව අවබෝධය ගවේෂණය කරයි. ප්‍රධාන ආකර්ෂණයක් වන්නේ රෙන්පිට් නෙෆර්ඩ්ගේ ශාස්ත්‍රීය ශරීරය සහ ඇගේ කාය වහන්සීගේ ගර්භය පූර්ණ වශයෙන් ආචාරනුකූලව දැක්වීමයි. එමෙන්ම මෙම ගැලරියට පැමිණෙන ඔබට ලෝකයේ වෙනත් කිසිදු රටක නැති විශේෂත්වයක් වන ඕස්ට්‍රේලියාවේ ඕපල් ගල් බවට පරිවර්තනය වූ ඩයිනසෝර් සහ මුහුදු ජීවශිලාද මෙම කෞතුකාගාරයේ දැක් ගැනීමට හැකිවේ. මෙහි දැක්වෙන්නේ වර්ණවත් ඉතා අලංකාර ඕපල් ගල්වලට පරිවර්තනය වූ අස්ථි, දත් සහ කටුවේ. මේ බොහොමයක් කෝපි පෙඩි සහ ලයිට්නිං රිජ්වලින් සොයාගත් ඒවා ලෙසද හැඳින්වේ. මෙහි ප්‍රධාන ආකර්ෂණය වන්නේ ඕපල් ගල්වලින් පවතින ප්ලෙසියෝසෝර්ගේ අස්ථි කැබලි සහ විශිෂ්ට ඕපල් ආකාරයට සැකසුණු කැස්බෑ ශිලාවයි. මෙම ගැලරියක පුරාතන ඕස්ට්‍රේලියානු මුහුදු ජීවයන් පිළිබඳව විශේෂ දැනුමක් ලබාදීමට සමත් වේ.
ප්‍රධාන මාළුවලට පාතින් ඇති සබ්ලෙවල් හිදී ප්‍රාන්තික සාගර දූපත් සංග්‍රහය වෙත පිවිසෙන ద్వාරයකි. මෙහි ප්‍රදර්ශනය වනුවේ ෆීජී, පැපුවානියෝගිනියා, සැමෝවා සහ සොලමන් දූපත් ඇතුළු බොහෝ සාගර දූපත් ජාතීන් වල සංස්කෘතික උරුමයි. විශේෂයෙන්ම ෆීජී සහ පැපුවානියෝගිනියා ජනතා අයිති සංස්කෘතික මෙවලම් සඳහා විශාල අවධානයක් මෙහි යොමුකරු පෙනෙනු ඇත. මේවා අතීත වස්තුූන් පමණක්ම නොවේ. එය තවමත් ජීවමාන සංස්කෘතික පරම්පරාවේ සංඛ්‍යාත මෙන්ම ආත්ම සම්බන්ධතාවේ නිරූපණයකි. ගැලරිය තරංග ශබ්ද සහ දූපත් ගීත ආශ්‍රිතව මනෝභාවයකට ලක්කර ඇත. ගයිස් ඉතින් අද වීඩියෝ ඉවර වෙන්නේ එහෙමයි. ඉතින් අපි දැන් මේ ඇඩ්ලන් මියුසියම් එකෙන් එළියට එනවා. මම හිතනවා ඔයගොල්ලෝ මොන හරි දෙයක් ගන්න තියලා වීඩියෝ එකේ. ඉතින් ආය අලුත් වීඩියෝ එකක් හම්බ වෙනකම් හැමෝටම ජය වේවා.